public speaking කරන්න ගියහම කට්ටියකට කතා කරන්න ගියහම audience එක්කට මොකක් හරි කියන්න ගියහම ගොඩක් අය හිතනවා කියන වචන ටික තියාගෙන පට් 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 ගාලා කියලා දාලා ඉවරයක් කරාම ඒක හරි කියලා. ඕක තමයි public speaking වල කට්ටිය කරන ලොකුම mistake එක. එයාට අමතක වෙනවා දෙන speech එකේ ප්‍රධානම අංගය මොකක්ද? වෙන්නේ රහස. ඒක තමයි speech එකේ අරමුණ. අපි කියනවා purpose of the speech කියලා. ගොඩක් වෙලාවට කට්ටිය හදන්නේ මොකක් හරි වචන ටිකක් කියලා මේක ඉවරයක් කරලා දාන්න. ඒ මිස්ටේක් එක brothers and sisters කරන්න එපා. ඔයා කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලා ලියා ගන්න මොකද්ද මේකේ මේ අරමුණ මේ ස්පීච් එකේ. පළවෙනිදා මාසෙ පළවෙනිදා නම් ඔයා ස්පීච් එක දෙන්නේ අරමුණ වෙන්නේ අලව මොටිවේට් කරන එක. අවුරුද්ද පළවෙනිදා නම් ස්පීච් එක දෙන්නේ අරමුණක් වෙන්නේ ඒ අවුරුද්දට තියෙන මේ ප්ලෑන් එක කියලා එයාලව තව ටිකක් දිරි ගන්න එක. ඒ වගේම තමයි ක්‍රයිසිස් කාලෙක සේල්ස් අඩු වෙච්ච කාලෙක නම් ඔයාට ඕන එයාලට කියන්න ඔයා එයාලත් එක්ක ඉන්නවා කියලා. එයාලව තව ටිකක් අප් කරන්න. එයාලට බය වෙන්න දෙයක් නැහැ කියලා කියන එක. හොඳට සේල්ස් කරපු මන්ත් එක්ක කරා. එහෙම නැත්නම් හොඳට perform කරපු මන්ත් එක්ක කරා. එතෙන්දී අරමුණ වෙනස්. ෆෙයාරෙල් එක්කදී ස්පීච් එකක් දෙනකොට අපේ අරමුණ වෙනස්. පාටි එක්කදී කාගේ හරි වෙඩින් එක්කදී ඔයා ස්පීච් එකක් දෙනකොට අරමුණ වෙනස්. මොකද්ද මේ කරන්න යන ස්පීච් එකේ අරමුණ කියන එක හොඳට ඔයා නෝට් කරන් හිටියොත් ඔයාට කියන්න දේවල් නැති වෙන්නේ නැහැ. දේවල් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔඩියන්ස් එක කියන්නේ අර ඇවිල්ලා ඔබේ මොකක් හරි ට්‍රැක් කරලා වගේ කතා කරලා ගියා කියලා. ඉතින් ඕනම ස්පීච් එකක් කරන්න කලින් why am I giving this speech? මොකද්ද මගේ මේ ස්පීච් එකේ අරමුණ? අන්නේ අරමුණ හොඳට ධාරණය කරගත්තොත් ඒ අරමුණ හොඳට අවබෝධ කරගත්තොත් ඔයාගේ ඊළඟ ස්පීච් එක හිට් එකක් වෙනවා අනිවාර්යෙන්ම. අරමුණ හදාගත්තට පස්සේ මොකක්ද ඊට පස්සේ කරන්න තියෙන්නේ? කොහොමද මේ ස්පීච් එක හරියට හදාගන්නේ? අපි ඒ ගැන කතා කරමු ඊළඟ වීඩියෝස් වලින්. එහෙනම් Mr. Public Speaker series එකේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් සුබ දවසක්.